ඉතින් අද පාඩම පරණ 4K 5K 7K එහෙම නැත්නම් හයිඩ්‍රොලික් ලිෆ්ටර්ස් රොකර් රාම් විජස් කරන්න නැතුව ලිෆ්ටර්ස් ඇවිල්ලා තියෙන එන්ජින් තියෙන වාහන පදින අයට මේක මම රිපෙයාර් එක කරන්න නම් Toyota DX 5K එන්ජින් එකක් තියෙන කාර් එක DX කියන්නේ මේක DX වලත් ඇවිල්ලා තියෙනවා. එතකොට Corona, Carina ඔය වගේ වාහන වල කීපයක ඇවිත් තියෙනවා. ඉතින් මේ වගේ ඔයාලගේ සාමාන්‍ය වෙන වාහන වලට ටැපට් තියනවා කියන එක වගේ කියන්නේ රොකර් රාම් එක උඩ තියෙන ඇඩ්ජස්ටබල් නට් එකකින් රොකර් ටැපට්ස් ක්ලියරන්ස් හදනවා වගේ දෙයක් කරන්න නැහැ. මේක ඔටෝ ඇඩ්ජස්ටර් එකක් තියෙන ඔටෝ ඇඩ්ජස්ටර් කියන්නේ හයිඩ්‍රොලික් ලිෆ්ටර්ස් මේ තියෙන්නේ දැන් මේ කෑල්ල. ඔයාලගේ කාලයක් යනකොට නිකන් ඇතුලේ ගල් කඩනවා වගේ සද්දයක් ඇහෙනවා නැත්නම් මිටියකින් ගහනවා වගේ සද්දයක් ඇහෙනවා නම් චුට්ටක් අනිවාර්යෙන් මේ දේ බලන්න ඕනේ. මොකද මේක හරියට වැඩ කරන්නේ නැතුව ගියපුවාම වෙන්නේ වැල් ක්ලියරන්ස් වෙනස් වෙනවා. එතකොට සමහර වෙලාවට වැල් ඇරිලා තියෙන මට්ටමක් තියෙනවා. කියන්නේ 100%ක් වැල් ක්ලෝස් වෙන්නේ නැති ප්‍රශ්නක් තියෙනවා. සමහර වෙලාවට වැල් ඕපන් වෙන්නේ නැතුවත් තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් මේ යුනිට් එක හයිඩ්‍රොලික් ලිෆ්ටර් එක කියන එක මේ යුනිට් එක සෑහෙන්නම බේසික් කම්පෝනන්ට් එකක් ඕන කෙනෙක්ට ගලවලා කරලා බලලා රිපෙයාර් එක සර්විස් එක කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆ්‍රී මූවමන්ට් එක තියෙනවා. අර කලින්ගේ පේන ඇති ඒක ප්‍රෙස් කරනකොට ඔය විදිහට ප්‍රෙස් වෙන්නේ නැහැ. ඉතින් මේ පාර්ට් එක 5K සීරීස් එකේ එහෙමනම් තියෙන එන්ජින් එකේ බ්ලොක් එකට. ඒ කියන්නේ මේක පුෂ් රොඩ් ආපු හෙඩ් යන්න තියෙන්නේ. ඒක නිසා ඔයාලගේ මේ පාර්ට් එක ගන්නවා නම් හෙඩ් එක රොකර් ආම් සෙට් එක කරලා පුෂ් රොඩ් ටික රිමූව් කරලා යට තියෙන යුනිට් එක කියන්නේ බ්ලොක් එකෙන්ම මේක උඩට ඇදලා ගන්න ඕනේ. හොඳට ඔයිල් වල සෝක් වෙලා තියෙනවා නම් මේක හිරවීමක් නැතුව උඩට එන සමහර වාහන වල ඔයිල් ස්වජ්ජලා එහෙම තිබ්බොත් මේක ගලව ගන්න ටිකක් අමාරුයි. ඉතින් මේකේ වෙන්නේ ඇතුලේ තියෙනවා one way valve එකක් විතර වැඩ කරන pressure plunger එකකුයි spring loaded පොඩි piston එක. ඉතින් ඔන්න ඔය units ටික හිර වුණාම තමයි මේකේ ඕන කරන වැඩේ වෙන්නේ නැත්තේ. ඒ කියන්නේ oil වලින් තමයි මේකේ valve clearance එක එහෙම නැත්නම් tappet clearance එක adjust කරගන්නේ. ඉතින් ඔයාලගේ එකක මේ වගේ දේවල් ඇත්තම කියනවා නම් මැනුවල් එකවත් කියන්නේ නැහැ. ඉතින් මේ වගේ සර්විස් එකක් කරන්න ඕමනයි කියලා. හේතුව තියෙන්නේ හරි ඔයිල් එකක් හරි විදිහට හැමදාම පාවිච්චි කරපු කෙනෙක්ට මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. අපේ කට්ටිය ඉතින් ලාභි බල්ලා ලූස් ඔයිල් දානවා. සර්විස් එකේදී කිලෝමීටර් 5000න් වාරු කරන්න තියෙන එක 7000ක් විතර දුවනවා. ඔය වගේ දේවල් වුණාම ඉතින් මේවා නොදැනුවත්වම හිර වෙන වෙලාවක් එනවා. ඉතින් ඔයාලගේ කාබ් මොඩල්ස් වල මේ වගේ ලිෆ්ටර්ස් ඇවිල්ලා තියෙනවා නම් කොච්චර ටියුන් අප්ස් කරත් කාබ් සුද්ධ කරත් තෙල් කරන්න නැති ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. මොකද වැල් 100%ක් වැහෙන්නේ නැති වුණාම. එතකොට ඔයාලගේ සමහර වෙලාවට හිතනවා ඇති වැල් වලින් මිස් එකක් එම තියෙන වෙලාවට පිටිපස්ස බෑක් ෆයර් එකක් වගේ වැදුනොත් එහෙම තෙල් වහලා වැඩි කියලා වෙලා තෙල් අරිනවා. ඉතින් ඔය වගේ දේවල් වුණත් වැඩක් නැහැ. මේ වගේ හරි විදිහට වැඩේ වෙන්නේ නැත්තම්. මම මේක ඉතින් අර කැලෙන් කැලම කියන ගමන් පෙන්නන්නේ ඇත්තම කියනවා මේ වගේ එක සුද්ධ කරලා සර්විස් කරලා ඉල්ල ෆිට කරගන්න. ඉතින් මේකේ පිස්ටන් එකකට දෙක ගාන. ඒ කියන්නේ ඉන්ටේක් එකයි එක්සෝස් එකයි වැල් එකකට එක ගාන. මේ කැලි ඔක්කොම 8ක් තියෙනවා. පිස්ටන් 4ක්නේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට හදාගත්තට පස්සේ එතනින් එහාට තමයි මේකේ හොඳම අයිටම් එක තියෙන්නේ. ඒ කියන්නේ මේක නිකම්ම දැන් සුද්ධ කරපු පළියට ඔයාලට වාහනේට අහි කරන්න බෑ. ලිෆ්ටර්ස් කියනවා හයිඩ්‍රොලික් ලිෆ්ටර්ස් කියනවා අනිවාර්යයෙන්ම ඔයිල් බාත් එක්ක මේ විදිහට තියාගෙන මේක ඇතුලේ තියෙන හුලං අරින්න ඕනේ. අපිට මේක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ වගේ ඔයිල් බාත් එක්ක මේ වගේ කැඩ් එක තියලා ඉවරලා වැකියුම් චේම්බර් එක තියලා මේ වගේ හුලං අරින්න පුළුවන්. ඒ කියන්නේ වැකියුම් චේම්බර් එකේදී මේක ඇතුලේ තියෙන කියන්නේ ටේ චේම්බර් එක ඇතුලේ මේ විදිහට ඔයිල් බාත් එකක් එක්කම තියලා තිබ්බට පස්සේ වැකියුම් එක ඔන් කරාට පස්සේ ඒකේ තියෙන සම්පූර්ණයෙන්ම එයා ඒක ඇදලා ගන්නවානේ. නමුත් අපිට ඊට වඩා මේක කරන්න පුළුවන් දෙයක් තමයි මේ විදිහට ඔයිල් බාත් එක්ක සෝක් කරලා ඉවරලා උඩින් ප්‍රෙස්ටන් එක ප්‍රෙෂර් කරලා ඉවරලා යවන්න පුළුවන්. දැන් මම මේ කරලා පෙන්නන්නෙත් ඒක. ඉතින් මේකෙදී මම නම් කරන දෙයක් සහ මම කණිත් කට්ටියට කරනවා නම් රෙකමන්ඩ් කරන දෙයක් තමයි මේ විදිහට කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට හිතන ඇති ලෝඩ් වුණාම අතට ටෙන්ෂන් එක දැනෙනවා. ඔයිල් ප්‍රෙෂර් එක වැඩි වෙනවා කියලා තේරෙනවා. නිකන් අර බ්‍රේක් බූස්ටර් එක කියන්නේ මාස්ටර් පම්ප් එක රිපෙයාර් එකක් කරලා ඔයිල් දාලා ප්‍රෙෂර් කරනකොට කකුලට බර දැනෙන්නේ. එයා සමානව මේකේ ඔයිල් ප්‍රෙෂර් එක වැඩි වෙනකොට දැනෙනවා. ඉතින් නමුත් මම මේක රෙකමන්ඩ් කරන දෙයක් තමයි මේ විදිහට වැඩේ ඉවරුණත් මේකේ තියෙන තව සමහරලාට මේ විදිහට සයිඩ් එකකින් තියනවා වෙන්න පුළුවන් සමහරලාට උඩින් තියනවා වෙන්න පුළුවන්. ඒ තියෙන පැත්තක් බලලා ඉවර වෙලා ඒක සාමාන්‍යයෙන් පැය 24ක් දවසක් වගේ නිකන් තියලා තියන්න. මොකද එහෙම තියෙනකොට ඔයාලට පේනවාද මේක තිබ්බත් දැන් ඔය එහා පැත්තේ තියෙන ප්ලන්ජර් එක ඊයේ කරපු එක. මම ඔය වැඩේ හවස් වෙලා කරලා ඉවරලා නතර කරේ මම එතන දැන් උදේ පටන් ගත්තේ මේ ඉතුරු ටික කරන්න. ඉතින් ඊයේ කරපු එකේ තාම බින්දු බින්දුවට එනවා. ඉතින් ඔය වගේ හදිසි වෙලා මේ වැඩ කරන්න බෑ. ඉතින් දැන් මේකේ ඔයාලට පේනවා ඇති අලුතෙන්ම දැන් ඔය ප්‍රෙස් කරපු එකක් දැන් ඇතුලින් දාලා ප්‍රෙෂර් කරලා පෙන්නන්නේ. මේකෙදිත් ඔය සයිඩ් එකෙන් පේනවනේ බුබුලු දානවා. ඕක ඔය විදිහට ප්‍රෙෂර් වුණාට පස්සේ හොඳටම ඔයිල් ඇතුලේ ලෝඩ් වෙනවා. ඒ ලෝඩ් වුණාට පස්සේ ඔයාගේ එන්ජින් එකට දාන්න ඕනේ. හේතුව මේක නිකම් එන්ජින් එකට ෆිට කරොත් ඔයාලා හිතනවා ඇති කමන්නේ එන්ජින් ඔයිල් වැඩ කරනකොට මේක වෙයිනේ කියලා.
නමුත් ඒක වෙන්නේ නැහැ අතර. මොකද ඒකේ one way valve එක ඔපරේට් වෙන්න නම් අනිවාර්යයෙන්ම ඔයිල් ප්‍රෙෂර් එක ඇතුලේ නැති වෙනවා. සල්ලෝ කියනවා නම් ඇතුලේ අර ඔයාලා ඩීසල් පම්ප් වල හුලං හරිනවා කියන්නේ. ආන් ඒ වගේ දෙයක් තමයි මේ. ඒක නිසා මේ වගේ ඔයිල් ප්‍රෙෂර් කරලා ඉවර වෙලාම තමයි ඇතුලට දාන්න ඕනේ. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම චෙක් කරගන්න. මොකද මේ දේවල් හිර වෙලා දිවුවොත් වෙන්නේ වැල් ඕපන් වෙලා තිබ්බොත් වැල් ටිප් එහෙම තුණු වෙන්න ඉඩ තියෙනවා. මම මේක ගලවනවා හයි කරනවා නම් පෙන්වන්නේ නැහැ එන්ජින් එකේ. මේක ඇතුලේ තියෙන එක මැග්නට් ටූල් එකක් දාලා තමයි අරලා ගන්න උඩට. ඉතින් මේ වැඩ ටික ඉවර වෙලා හයි කරපොන හයි කළ ඉවර වුණාට පස්සේ එන්ජින් එකේ වෙනස වලට මම පෙන්වන කම්ප්‍රෙෂන් ටෙස්ට් එකකින්ම මේක ගලවන්න කලින් මම ගත්ත ටෙස්ට් එක රිපෝට් එකක් තියෙනවා. ඒ කියන්නේ කම්ප්‍රෙෂන් ටූල් එකේ අපේ ලෝඩ් වෙලා තියෙන PSI ගාන තියෙනවා. පිස්ටන් දෙකක මම වෙන වෙනම පෙන්වනවා. එකක PSI ගාන බලන්න ඒකේ ඊට පස්සේ තියෙන PSI ගාන ඊළඟ ෆොටෝස් දෙකේ වැටෙයි. ඔයාලට පේනවා 150ට තිබ්බ එක වැඩි වුණාම 175කට කිට්ටු වෙනවා. ඒ කියන්නේ තවත් මදි වගේ තිබුණා නම් මේවා ඉතින් මේ එන්ජින් වල හැටිනේ. මේක අනිවාර්යෙන් බලන්න ඕන අයිටම් එක.